1910 වසරදී තමයි අපේ රටේ සර්වජන ඡන්ද බලය පිළිබඳව කතිකාව ආරම්භ වන්නේ. එදා ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් හෙන්රි මැකලම් මෙන්න මෙහෙම කිව්වා. ඔහු පවසනවා ශ්‍රී ලංකාවට මේ වෙලාවේ සර්වජන ඡන්ද බලය දුන්නොත් ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය පවුල් කිහිපයක් අතට පත් වෙනවා කියලා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා 1910 දී විතර තමයි ශ්‍රීමත් හෙන්රි මැක්ලම් පැවසුවේ. ඇත්තටම අපට 1948 නිදහස ලැබුණට පසුව සිද්ධ වුණේ ඒකම නේද? අපේ රට පවුල් කිහිපයක් පාලනය කරලා තිබෙනවා. බණ්ඩාරනායක පවුල. ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා කියලා ගත්තාම රනිල් වික්‍රමසිංහත් යම්කිසි පවුලකට අයත් වෙනවා. එතනත් පවුලක ස්වභාවය දක්නට පිළිවන්. ඊළඟට රණසිංහ ප්‍රේමදාස. අද සජිත් ප්‍රේමදාස. ඊළඟට රාජපක්ෂ පවුල. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශාෂීන්ද්‍ර රාජපක්ෂ, නාබල් රාජපක්ෂ ආදී වශයෙන් රාජපක්ෂ පවුල. මේ තමයි එදා ශ්‍රීමත් හෙන්රි මැකලම් දුටු පවුල් පාලනය. පවුල් වලට බලය ගියා කියලා මේ රටට අත්තු සුගතිය කුමක්ද කියලා ප්‍රශ්න කළ යුතුයි. තට්ටුමාරු ක්‍රමයට පක්ෂ දෙකකට හෝ තුනකට එමත් නැත්නම් ප්‍රධාන පක්ෂ දෙකක් එක්ක හදාගත් හවුල් පක්ෂවලට තට්ටුමාරු ක්‍රමයට බලය දුන්නා. මොකක්ද වුණේ ඇත්තටම? අදත් අපේ රට දුප්පත්. දුප්පත්කම නැති කරනවා වෙනුවට මේ හැම පවුලක්ම මේ හැම පක්ෂයක්ම තට්ටුමාරු ක්‍රමය යටතේ මොකක්ද කළේ? දුප්පත්කම නඩත්තු කළා. හරි වචනේ දුප්පත්කම නඩත්තු කිරීම. ජනසවිය සමෘද්ධිය රුපියල් 5000 මේ හැම දෙයක්ම දුප්පත්කම නඩත්තු කළා මිස දුප්පත්කම නැති කරන ව්‍යාපෘති වුණේ නැහැ. හාල් නොමිලේ දුන්න තැන ඉඳලා ඇටාටක් දෙන්න කරපු යෝජනාව ඉඳලා ඒ සියල්ලෙන්ම සිද්ධ වුණේ දුප්පත්කම නඩත්තු කිරීම පමණයි. මේ දුප්පත්කම නඩත්තු කිරීමට අමතරව අපේ රට මේසා විශාල අගාධයකට ඇද වැටුනේ දූෂණය සහ නාස්තිය ඉහවා ගිය නිසා. උදාහරණ අරන් බලමු. නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ වගේ ස්ථාන හදන්න වියදම් කරපු අපි අරගත්ත ණය තව අවුරුදු 15ක් 20ක් විතර ගෙවන්න ඕනේ. රටට ලැබුණු ක්ෂණික ලාභයක් නැහැ. නමුත් අධිවේගී මාර්ග පද්ධතිය අගය කළ යුතුයි. ඒකයි ණයට ගන්න සල්ලි වලින් ප්‍රතිලාභ ලැබෙන දේවල් කළ යුතුව තිබෙන්නේ. ඇත්තටම අපේ රටේ මේ විදිහට දූෂණය සහ නාස්තිය වැඩි වෙන්න එක් හේතුවක් තමයි රටේ මූල්‍ය බලය තියෙන තැන නෙවෙයි මූල්‍ය තීන්දුව ගන්නෙ. රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. නමුත් කැබිනට්ටුව අනුමත කළා කියලා පාර්ලිමේන්තුවට දාලා අතයට ගේම් ගහපු ව්‍යාපෘති මොන තරම් තියෙනවද? ඊළඟ කාරණය එංගලන්තේ ඇමරිකා වගේ දියුණු රටවලත් නැති මැති ඇමති වරප්‍රසාද. කාර්යාල දීමනාව විතරක් රුපියල් ලක්ෂයක් ලැබෙනවා. ප්‍රවාහන දීමනාවත් රුපියල් 10,000කට වැඩි. දුරකථන දීමනාව රුපියල් 50,000ක් විතර වෙනවා. ස්ථාවර හා ජංගම දුරකථන දීමනාව ඒත් රුපියල් 50,000ක්. නිදහස් තැපැල් දීමනාව රුපියල් ලක්ෂ 3ක් විතර වෙනවා. රේදුරු හා සංග්‍රහ දීමනාවත් රුපියල් 4,500යි. පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගී වීම තමයි ඉතින් ඕකට තෝරලා යවන අයගේ යුතුයකම වෙන්නේ. වෙන මොකටද යවන්නේ? පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගී වීම වෙනුවෙනුත් දිනකට රුපියල් 2,500ක් ගෙවනවා. ඒ කියන්නේ මාසකට අවම දින 8ක් මේ රැස්වීම භාරවලට ආවොත් රුපියල් 20,000ක් ලැබෙනවා. රැස්වීම නොපැවැත්වෙන දිනවලට මේ කාරක සභා රැස්වීම වලට සහභාගී වුණාමත් දිනකට රුපියල් 2,500ක් ලැබෙනවා. එහෙම කාරක සභා දින 5ක් විතර තියෙනවා. එතකොට රුපියල් 12,500ක්. සම්බන්ධීකරණ ලේකම්වරයාට පෙට්‍රල් ලීටර 218ක් වෙන්නේ රුපියල් 17,440ක් ලැබෙනවා. අමාත්‍ය කාර්ය මණ්ඩලයට වාහන 5ක්. සාමාන්‍ය නියෝජ්‍ය ඇමති කාර්ය මණ්ඩලයට වාහන 3ක්. විශේෂයෙන් මෙහිදී සම්බන්ධීකරණ ලේකම් හා පුද්ගලික ලේකම් තනතුරු වලට තම පවුලේ සමාජිකින් සමීපතමින් පත් කරගන්න පුළුවන්. බිරිඳ, දරුවන්, සහෝදරයින් පත් කරගෙන ඔවුන්ට ගෙවන වැටුප් වරප්‍රසාද තම පවුලටම ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනියම් පවුලකට උනත් ලබා ගන්න පුළුවන්. කාර්ය මණ්ඩලයේ ඉහළ තනතුරු වල වැටුප අඩුම ගානේ රුපියල් 30,000ක් වෙනවා. ඉන්ධන දීමනා සහ දුරකථන දීමනාත් මේ තනතුරු වලට ලැබෙනවා. මීට අමතරව වැදගත්ම දේ තමයි සුකෝපභෝගී වාහන මිලදී ගැනීම සඳහා තීරුබදු රහිත බලපත්‍ර හිමිවීම. ලක්ෂ 30කට 40කට මිලදී ගන්න වාහනයක් විකුණලා දාන්නේ ලක්ෂ 250කට විතර. මන්ත්‍රීවරයෙකු හදිස්සිය හෝ ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය විට ලක්ෂ 50ක වන්දියක් රජය ගෙවනවා. ඊට අමතරව තවත් මන්ත්‍රී රක්ෂණයක් තියෙනවා ලක්ෂ 20ක.
මීට අමතරව සුකෝපභෝගී නිල නිවාස අයිති වෙනවා. පාර්ලිමේන්තුවේ උදේ සහ දහවල් සුපිරි ආහාරයට ඇත්තටම අය කරන්නේ රුපියල් 150යි. අද අපේ රටේ දුප්පත් මිනිහෙක් සාමාන්‍ය බත් පැකට් එකක් එළවලු 2ක් හෝ 3ක් එක්ක බිත්තරයක් දාලා ගන්න රුපියල් 280ක් විතර ගෙවනවා. වසර 5කට පසු විශ්‍රාම වැටුප. අපේ රටේ ගුරුවරු අවුරුදු 30-40 කඹුර්ලා තමයි විශ්‍රාම වැටුප ගන්නෙ. ඒකත් පොලිමේ ඉන්න ඕනේ. කොළඹ ප්‍රධාන පෙළේ පාසල් වලට දරුවෝ ඇතුල් කරගන්න පුළුවන්. VIP විදේශ සංචාර ගුවන් ටිකට් පත් ඉහළ පෙළේ හෝටල් වල ඉඳුම් හිටුම් සහ සංචාර සඳහා විශේෂ දීමනාවකුත් ගෙවනවා. මීට අමතරව පත්වන රජය ගම් මට්ටමින් ලැබෙන ව්‍යාපෘති ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ලබා දීලා ඒවත් ඉතින් බොහෝ වෙලා හීන්සීරුවේ ගහන අතයට ගැහිලි. මේ ආකාරයට මහජන ඡන්දයෙන් තේරී පත්වන 225 දෙනා නඩත්තු කරනවා කියන එක දැන් තේරෙනවද මොනතරම් අමාරුද කියලා. ඇත්තටම දැන් මේ නාස්තිය සහ දූෂණය නතර කරන්න ඕනේ. තවත් මේ රටට මේ නඩත්තුව දරන්න බැහැ. ඊළඟට මේ 225ටම නටන්න ඕනේ විදිහ වෙනස් කරන්න ඕනේ. ඒ සඳහා අදාළ අමාත්‍යංශයට ඇමති හිටියට කමක් නැහැ. නමුත් අවසන් නිවැරදි තීන්දුව ගත යුත්තේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රමයක් මතයි. ඒ තීන්දුව හදන්න ඕනේ විශේෂඥයින්. ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයින්. හොඳම උදාහරණ අරන් බලන්න ආසන්නම හේතු අරන් බලන්න කෘෂි කර්මාන්තයට වෙච්ච දේ අද කතානායකතුමාම කියනවා ආහාර අර්බුදයක් ඇති වෙන්න පුළුවන් කියලා. මේ රටේ සහල් හෝ එළවලු හිඟයක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද නියඟයක් ඇති වුණෙත් නැහැ, ගම් වතුර ගැලුවෙත් නැහැ. වැරදුනේ කොහෙද? ජාතික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. විශේෂඥ දැනුම ගත්තේ නැහැ. ජනාධිපතිතුමා කිව්වා, ඇමති හා කිව්වා, බලධාරීන් දුවන්න ගත්තා. අදාස් වෙන්න අඩු වෙලා. කෘෂි රසායනික පොහොර සහ පලිබෝධක නාශක තහනම නිසා රට කබලෙන් ලිපට වැටුණා. දැන් රසායනික පොහොර තහනමත් රිවර්ස් කරන්න පෙර ගැසට් ගහන්න ඉස්සෙල්ලපාය කල්පනා කළ යුතුව තිබුණේ. ජාතික ප්‍රතිපත්තියක් තිබුණා නම් මේ කල යන්නේ නැහැ. ඩොලර් අර්බුදය රුපියල් ලච්චු ගැහිමත් එහෙමම තමයි. ඒකයි අප යෝජනා කරන්නේ දැන්වත් කරුණා කරලා නිවැරදි විශේෂඥ දැනුම ගන්න කියලා. IMF යන්න වුණත් ලෝකයේ අපේ බුද්ධිමතුන්ගෙන් හරි දැනුම මග පෙන්වීම අරගෙන යන්න කියලා. එහෙමත් නැත්නම් ඉතින් IMF ගහන පදයටත් යස් කියලා නටන්න සිද්ධ වෙන එක විතරයි වෙන්නේ කියලා නැවත මතක් කළ යුතුව තිබෙනවා.